අයිබෝවන් වයිට් TV අලුත්ම දිගහැරුමක් අදත් අලුත් යමක් මේ ඔස්සේ ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අත්දැකීම් බෙදා ගන්නවා දැන් දීර්ඝ කාලෙක ඉඳලා. වයිට් TV එකේ තියෙන විශේෂත්වය තමයි ඒකේ ටිකක් තියෙන විවිධත්වය. නිස්කලංකභාවය පවත්වාගෙන යන්න අපි උනන්දු වෙනවා. ඒ වගේම විවිධත්වයකුත් එකතු කරන්න නිතරම උත්සාහ කරනවා. අද මේ ටිකක් වෙනස් විදිහේ කතාවකට යන්න හිතුවා. හැබැයි මේ අද මම විතරක් නෙමෙයි මේ සාකච්ඡාවේ තව එක්කෙනෙක් ඉන්නවා. YTV සාමාන්‍ය දිනචර්යාවේ බොහෝ දුරට එයා ඉඳී කියලා හිතනවා. වෙන කවුරුත් නෙමෙයි ඉතින් මගේ ළඟ නිතරම ඉන්න නින්න. අපේ නින්න. මගේ නින්න. මගේ නින්න තමයි අපේ නින්නේවත් හරි. මේ එයා තමයි එන්නේ. සාමාන්‍යයෙන් ඉන්න කියන්නේ මගේ පොඩිම පුතා. මට හිතුනේ දැන් කාලය තිස්සේ මට තිබිච්ච ප්‍රශ්න ටිකක් තියෙනවා අර පොඩි අයයි ලොකු අයයි අතරේ ગેප් එකක් තියෙනවානේ. ඒ කියන්නේ පරතරයක්. මේ පරතරය කවදාවත් සමහර විට සම්පූර්ණ වෙන්නේ නැති පරතරයක්. මොකද හේතුව අපි දෙගොල්ල තේරුම් ගන්න නැති ඉඳ. සමහර පොඩි අය උත්සාහ කරනවා ඉතින් ලොකු අය තේරුම් ගන්න. නමුත් ලොකු අයට වැඩිහිටියන් වමනාවක් අවශ්‍යතාවයක් නැති වෙන්න පුළුවන් පොඩි කට්ටිය තේරුම් ගන්න. හැබැයි මට ගොඩක් වෙලාවට හිතෙනවා මේ පුංචි ළමයි පව් කියලා. මොකද හේතුව ඒගොල්ලන්ට දැන් මගේ පොඩි කාලේ ගත්තාම නම් මට එහෙම ටිකක් මේ අත්දැකීම් අඩුයි. අපි අර ටිකක් අර ඒ කාලේ දැන් තියෙන රටාවට වඩා ටිකක් දැන් ඔය 80 ගණන් වල මුල් හරි මැද හරි වගේනේ මගේ පොඩි කාලේ. ඉතින් ඒ කාලේ ටිකක් අර අපි ගම්වල හැදුනේ ඉඳ ඒ ළමයිට ටිකක් නිදහස එහෙම තිබුණා. ඒ වුණාද ඉතින් ලොකු අයගේ මේ ඇල්ම බැල්ම හැමතිස්සෙම තියෙනවනේ. ඒතකොට අර නිදහස කියන එක චුට්ටක් මේ ළමයි බලාපොරොත්තු වෙන නිසා ඊට පස්සේ પરම්පරාවන් කීපෙදිම ළමයින්ට පව් අර ඒ කියන්නේ මේ තරඟයම නෙමෙයි ඒක. නමුත් අර ජීවන රටාව වෙනස්කම් හින්දා ළමයින්ට සිද්ධ වෙනවනේ ටිකක් වේගවත් ගමනක් යන්න. එහෙම නැතුවත් බෑ. ඉතින් ඒකේ දොසක් දකින්නේ නැහැ මම නම්. ඒ වේගවත් ගමන ටිකක් යන්න ඕනේ නැත්තම් ඉතින් අවශ්‍ය දේවල් ටික අවශ්‍ය කාලේ කරගන්න බැරි වෙනවා. ඉතින් ගොඩක් ප්‍රශ්න තියෙනවා බලමු නිම්මත් එක්ක කතා කරන්න. කොහොමද නිම්ම? හොඳයි. හොඳයි. ඇත්තටම හොඳ ඉන්නේ නැත්නම් ඔය නිකන් බොරු දීවේ. නෑ ඇත්තටම නෑ. ඇත්තටම වනේ බොරු කියන්නේ. මට ඉතින් දුකෙන් ඉන්න හිතුවන්නේ. අන්න ඒක තමයි. මට දැනගන්න ඕන වගේ පොඩි ළමයි ඇත්තටම දුකෙන්ද සතුටෙන්ද ඉන්නේ. ඒ කියන්නේ ඒක ඉතින් ඒ ළමයා අනුව තමයි ඒක බලපාන්නේ. ඒ ළමයා දැන් ඉස්කෝලේ යන ළමයින්ට තියෙන ලොකුම කරදරය තමයි ඉස්කෝලේ යන එක. උදේ හැරිලා යන්න වෙනවනේ. එතකොට ඉතින් ඒ වෙලාවට ඒගොල්ලෝ ඉතින් ඒ වෙලාවට හැබැයි ඉස්කෝලේ ගියාම සතුටින් ඉන්නවා. අර ඒ නැගිටින වෙලාවේ තමයි ඒගොල්ලෝ අවුලෙන් ඉන්නේ. නිසා ගෙදර ඉන්න අර තමන කරවදර තියෙන දෙමව්පියෝ ඉන්න තියෙනවනේ. ඔය කෑ ගහන ගොඩක් සර්ලා ක්ලාසස් වල සර්ලාත් එහෙම ඉන්නවනේ. මේක කරන්න ඇයි ඉස්කෝලෙන් උත් හෝම්වර්ක් එනවා ක්ලාසස් වලින් උත් හෝම්වර්ක් එනවා. ඒක සැරසර් කෙනෙක් හරි හිටියොත් ගොඩක් ප්‍රයිවට් ක්ලාසස්. ඔව් එතකොට දැන් ඒ වගේ ඊට පස්සේ හෝම්වර්ක් වැඩි වෙලා සර් කෑ ගහනවා ඉස්කෝලෙත් කෑ ගහනවා අම්මත් කෑ ගහනවා. එතකොට ඒ වගේ වුණාම ඒ වගේ ළමයින්ට ඉතින් හරි මේවා හරි පොවේක තමයි. හැබැයි දැන් මට එහෙම නෑ. ඒ අම්මා ඉතින් හරිම අම්මා විනෝද මිනිස්සෙක් මමත් විනෝද ළමෙක්. බොරු නෙවෙයි ඇත්තටම කියන්නේ. ඇත්තටම කියන්නේ. ඉතින් අම්මගේ හැමදේම බැලුවම අම්මා සතුටින් ඒක ගෙවනවනේ. අම්මා කවදාවත් දුකෙන් අයියෝ මේකයි මං කරන්නේ කියලා අම්මා කවදාවත් කියන්නේ නෑනේ. අම්මා ඒ දේ සතුටින් කරන්නේ. එතකොට ඉතින් මමත් ආසේ මමත් ඔය සාමාන්‍යයෙන් සෙල්ලම් කරන්න එහෙම යනවා. එළියට සෙල්ලම් කරන්න යනවා, ටීවී බලනවා, කනවා. ඒ වගේ ඉතින් මම නම් සතුටින්.
මම නම් සතුටින් ඉන්නේ. හැබැයි අර වගේ ළමයි ඉතින් පොඩ්ඩක් දුකෙන් තමයි ඉන්නේ. ඉතින් ඒක තමයි ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ. ළමයිගේ ප්‍රශ්න අහන්නෙත් නැහැ නේද? එහෙම ප්‍රශ්නයක් ළමයෙකුට තියෙනවද කියලා ඒගොල්ලෝට එහෙම ප්‍රශ්න තිබුණා නෑ. කියන්නත් බෑයි. මොකක් හරි කියන්න කෙනෙක්කුත් නැහැනේ. ඒ තෙරපි වගේ කියන්නේ ඉතින් තෙරපි ඉතින් නෑ බෑ ළමයෙක්ට යන්න බෑනේ තෙරපි යන්නේ. ඉතින් අම්මා තාත්තයි මගේ වැඩිහිටිය කොහොමනේ? ඒකට ඒගොල්ලන්ත් එක්ක කතා කරන්න පුළුවන් වතාවක් තියෙනවා. දැන් එතකොට ඉතින් හොඳ ටීචර් කෙනෙක් හරි ඉන්නවනම් එයාට හරි කියන්න පුළුවන්. ඒ වගේ තමයි. ගුරුවරු ඉන්නවා ඉතින්. සමහර ගුරුවරු ඉන්නවා ඒ වගේ අර හොඳ. සමහර කියන්නේ මම දන්න ගුරුවරු ගොඩක් ඉන්නවා. එහෙම මම දන්න පාසල් කීපයකම ඉන්නවා ගුරුවරු අර ඒකේ ළමයි වෙනුවෙන්ම ඒගොල්ලන් එහෙම සූදානම් වෙලා ඉන්නවා අහන්න. හැබැයි ඉතින් ගුරුවරයාට සාමකාමී ජීවන රටාවක් තියෙන්න බෑ. එහෙම සවන් දෙන්න ළමයට මොනවා හරි ලොකු ප්‍රශ්න කොට ජාවක් තියෙනවා නම් එයාට අනුන්ගේ ප්‍රශ්න ගැන අහන්න වෙලා නැහැ. ඒකයි එතන තියෙන්නේ. මේ ඒ නිසා අර ඒ කියන්නේ ඒ නිසා හැමෝම ඇත්තටම තව කෙනෙක්ගේ ප්‍රශ්න ගැන හොයන්න හිතන්න ඉඩක් හම්බ වෙන්නේ Tamanට ප්‍රශ්න අඩු වුණොත්නේ. මේ මිනිස්සුන්ට ගොඩක් දෙනකොට කොහොමද ඒකට මොනවා හරි ගැටලු තියෙනවා. ඉතින් දෙමාපියෝ උනත් ඔය ළමයින්ට එහෙම මොනවා හරි ගැටලු මතුවේදී ඉතින් ඒ දෙමාපියන්ටත් මොනවා හරි ප්‍රශ්න තියෙනනේ ඒකයි. ගෙදර සල්ලි ප්‍රශ්න ඒව තියෙනවා. එතකොට මේ දැන් මොනවා සතුටින් ඉන්න ළමයි කියලා. මොනවද ඔයාගේ ලෝකේ කොයි වගේද? ඔයාගේ ලෝකේ මගේ ඒ කියන්නේ චූටි. ඒ කියන්නේ පොඩි ළමෙක් නෙවෙයි. ඔව්. ටික ලොකු වෙනවා. මම කියන්නේ පොඩි අවදිය බැලුවොත් පොඩි ළමෙක්ගේ ලෝකෙ මොන වගේද? ඔය ප්‍රශ්න ටික අමතක කරන්න ඒ කියන්නේ ඒ ප්‍රශ්න නෙමෙයි. ඔව්. ළමෙක් දැන් හිතනවනේ මේ ඉගෙන ගන්න ඕන දැන් අරවා කිව්වේ උදේ නැගිටින එක සමහරට කරදරයක් වුණාට එයා ඉස්කෝලේට ගියාට පස්සේ සතුටින් යාළුවා හම්බ වෙනවා ඇක්ටිවිටීස් තියෙනවා දේවල් කරන්න පුළුවන් සෙල්ලම් ඒ අර උදේ ඇහැරෙන වෙලාව විතර ඒගොල්ලන්ට කරදර. ඒකදී ලොකු අය කම්මැලි සමහරලා නෑ විදින්න නෑ නැගිටින්න උදේ පාන්දර. ඉතින් එතකොට ළමයා වගේම ඉතින් ගෙදර අනිත් අයත් ඒ වගේම උදේ නැගිටලා ළමයි වාහනයක වෑන් එක එක්ක යනවනම් ඊයේ වෑන් එක මේ ඩ්‍රයිව් කරන රේදුරු මහත්මයාට වෑන් අක්කා කියලා. වෑන් අක්කා. ඒගොල්ලොත් එහෙම රාජකාරී. ඒගොල්ලෝ ඊට වඩා උදේ නෑ. ඒගොල්ලෝ 3ට විතර ආනේ. ගුරුවරු ඒගොල්ලොත් එහෙම. මේ ලෝකේ මොන වගේද පොඩි ළමයිගේ? ඒ වාගේ අහින් කිව්වොත් චූටි ළමයිද? ඔව් චූටි කියන්නේ ටිකක් ග්‍රේඩ් 3 වගේ ළමයි. අවුරුදු 4 5 ඉඳන් නිකන් 8 10 විතර 10 11 12 විතර වෙනකොට වගේ ලොකු වෙන විදිහට හිතන්නේ. එතකොට දැන් ඒ වයසේ ළමයි ඒගොල්ලෝ ගොඩාක් මේ අර ඒ වෙලාවේ සතුට ගැන හිතන්නේ. ඒගොල්ලෝ අර අනාගතය ගැන එච්චරම හිතන්නේ නැහැ. ඒගොල්ලෝ නිකන් කියනවා මං අනාගතේ ડોක්ටර් කෙනෙක් වෙනවා. එහෙම කියනවනේ ටීචර්ස්ලත් එහෙම අහනවා ඔයා අනාගතේ මොකද්ද වෙන්නේ කියලා. එයා කියනවා මං අනාගතේ ડોක්ටර් කෙනෙක් වෙනවා, ඉංජිනේර කෙනෙක් වෙනවා. ඉංජිනේර, පයිලට්, ડોක්ටර් තමයි ඔය කොමන්ම තුන. එතකොට අනිත් කවුරු වෙනද කියලා මැදින් පැන්නම සෝරි. මේ මට දැන් පස්සේ අමතක වුණොත් එහෙම කියනවා. අර ඔය කතා කරගෙන හිටපු එකට ආයේ එහෙම නැත්නම් ඒක කියලා ඉවරලා මේක කියලාද? ඔයාලගේ කවුරු වෙනද කියලා දැන් කියනවා. මං නම් අනාගතේ වෙන්න කැමති ලෝය කෙනෙක් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. අයියලා වගේ නේ. කෙනෙක් නැතේ තමයි. යුක්තිය නීතිශ කරන්නේ ෆිල්ම් එක කියන්නේ චිත්‍රපට අධ්‍යක්ෂකවරකින් ගත්තේ අමුතු එකක් කියලා වැඩක් නේ. ඒකට මං ආසයි. පැත්තටත් මං දන්නානේ අර විෂුවල් පැත්තේ. හරි අපි ඒක ආයෙත් කතා කරමු. මේ අර පොඩි බබාගේ ලෝකේ ගැන. ඒ බබාගේ ලෝකේ ඒ වෙලාවේ තියෙන සතුටනේ එයා බලන්නේ. මට දැන් සෙල්ලම් කරන්න ඕන කවදාත් ඒගොල්ලෝ අනාගතය ගැන හිතන්නේ ඒගොල්ලෝ වෙනම ලෝකයක් හදාගෙන ඉන්නේ. ඒ ලෝකේ ඒගොල්ලෝ සෙල්ලම් කරනවා. මේව පෝසත් ගෙදර තියෙනවා යාළුවෝ ඉන්නවා. එහෙමනේ. ඒගොල්ලන්ට තියෙන ඒ ලොකු වයසට යනකොට ඒක වෙනස් වෙනානේ. ඒ දැන් පොඩි ළමයින්ගේ තියෙන්නේ ඒ ලෝකවල ගිලෙන්නේ නැහැ ඒගොල්ලෝ. ඒ වෙලාවේ ඇත්තම ලෝකේ ඉන්නවනේ ඒගොල්ලෝ.
පොඩ ටික ලොකු වෙනකොට ඒගොල්ලෝට ඇත්ත ලෝකෙ වෙන්නේ මොකද්ද කියලා එච්චරම තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ පොඩ්ඩක් අර හැදෙනවනේ ඒගොල්ලෝගේ මේක. ඒතකොට හැදෙනකොට ඒගොල්ලෝ වෙනම නිකන් සිහින ලෝකවල ඉන්නේ. දැන් වා කිව්වනේ පොඩි ළමයා ඒ වෙලාවේ ඒ මොහොතේ සිහින ලෝකෙ ඉන්න එක ගිලෙන්නේ නැහැ කියලා. අන්න ඒක හොඳ පොයින්ට් එකක්. මොකද ලෝක මම කතා කරලා තියෙනවා ලොකු අයට. ඒ කියන්නේ සෙල්ලම් කරන දැන් ළමයා සෙල්ලම් කරන වෙලාවේ ඒ චූටි ළමයා ඒ කියන්නේ ඉස්කෝලවල ඩිසිප්ලින් කියන එක මේව කරන්නේ. ඒ ඩිසිප්ලින් උගන්වන්නේ ඒ වෙලාවේ ටීචර් කියන එක අහන් ඉඳලා එයාට ඔබේ කරන එක නෑට. ඒකෝට ඉතින් ඔබේ කරනවා නම් ටීචර් අහන් ඉන්න ඕනේ. ටීචර් මොකද්ද කරන්න කියලා බලාගෙන ඉන්න ඕන. අන්න ඒකෙන් ගෙනියන්න ඒකේ ගිලින් නැති වෙන්නේ තමයි ඒක කරන්නේ. හැබැයි ළමයා සෙල්ලම් කරන වෙලාවට දැන් චූරි බබා බැට්මෑන්ට ආසයින්. ඔන්න දැන් මම බැට්මෑන් කියලා ඔන්න යාළුවගේ පිටිපස්සෙන් මම බැට්මෑන් කියලා දුවනවා. ඒ වෙලාවේ ඇත්තම බැට්මෑන් වෙනවා. ඒ වෙලාවේ ඇත්තම බැට්මෑන්. ඒක ලොකු අයටත් ගන්න පුළුවන්. මම නම් එක්තරා දුරකට ඒක මගේ ජීවිතේට අරගෙන තියෙනවා. මමත් පොඩි ළමෙක් වෙනවා සමහරවිට දන්නවා. මේ හැබැයි වගේ ගිලෙන්න හොඳ නැහැ කියන්නේ මොකද ඒක ගිල්ලේට ටිකක් බොළඳ ලෝකෙක තමයි වෙලා. ඒක අපිට ඉස්සරහට යන්න බැහැ. සාමාන්‍ය දේදා වැඩකට තුරත් තියෙනවා. අයි ඔය මැදිවියේ පස්සේ අම්මලා එහෙම අහන්නේ මොකෝ උඹ කල්පනා ඉන්නේ කියලා. ඔව් මොකද සීන දවල් හීන දකින්නද? දවල් හීන දකින්න. දවල් හීන දකින්නද නිකන් කල්පනා දාගෙන. පාඩම් කරමු කියලා කියනවනේ. ඒක කිය සමහරවිට. ඕක තියෙන්නේ මට හිතෙන්නේ පොඩි ළමයේ වෙන්න පුළුවන් නම් ලොකු අයටත් එක මොහොතකදී දවසක එහෙම දවසකම එක මොහොතකදී හරි අර එයා රිලැක්ස් වෙනවා. ඒකනේ මම දැක්කලා එක මොහොතක ඒ මොහොත ජීවත් වෙනවා. දැන් අයිය මුනියර් එයා මුළු සතිය සුදු අයියා එයා මුළු සතියෙම වැඩ කරනවානේ. වැඩ කරලා සැටර්ඩේ සන්ඩේ දිගටම තියාගෙන ඉන්න හැමදාම එයා ඒ සැටර්ඩේ සන්ඩේ ෆිල්ම් බලන්න යනවා. ෆිල්ම් බලන් ගිහලා සමහරලාට හැව්ලොක් සිටි එකේම ඔය මොකක් හරි එතන තියෙන සෙල්ලමක් හරි කරනවා. එයා ෆිල්ම් බලන්නත් යන්නේ ඒ ෆිල්ම් එකේ එයා ෆිල්ම්ස් වල රසයිනේ ගොඩක්. ඒ ෆිල්ම් එකේ එයා ඒ වෙලාවේ ඔක්කොම අමතක කරලා එයා ඒ ෆිල්ම් එක රස විඳිනවා. ඒක රෙස්ට් එකකුත් වෙනවා. සතියක වර්ක් කරලා ඒක එයාවත් වෙනවා ඉන්ටර්විව් කරන්න ඕනේ මොකද ඒ ප්‍රශ්න දීලා අහන්න දැනගන්න. ඒක තමයි අර ඒ ලොකු එක්කෙනෙක්ට ඒ වෙලාවේ සිහින ලෝකෙට අන්න ඒක පොඩි සිහින ලෝකයක්. ඒ යාගේ හොබි එක හදාගත්තොත් අන්න ඒක තමයි සිහින ලෝකයගේ. හොබි එකක් කියන්නේ ඒකනේ. හොබි එකක් අපි ගන්න දැන් අපි චිත්‍රයක් අඳිනවා නම් අපි චිත්‍රේ නවදාන තියෙන්නේ. ඒකවල අපි චිත්‍රය අඳින ලෝකෙට යනවා. එහෙම අපි ඒකට ගිලනවනේ චිත්‍රය අඳිනකොට ඉතින් චිත්‍රේ එතකොට වෙන මොකක් හරි එකක් හිතේ චිත්‍රය නෙවෙයි අඳින්නේ. ලොකු අයට බැරි රස විඳින්න ජීවිතේ මේ සමහර hina වෙන්නේම අමතක වෙන්නේ වෙන දේවල් හිතට එනවා. ඔව් ප්‍රශ්නනේ අන්න ඒකයි. දැන් ප්‍රශ්න තමයි ඒගොල්ලන්ට එන්නේ. දැන් මොකක් හරි ඔෆිස් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඔන්න දැන් ඉතින් විනෝද දවසෙත් එයාට ගත කරන්න වෙන්නේ ඔය ප්‍රශ්නේ. ඒ ගීතේ යාගෙන හිතෙම ඉන්නේ. ඒ ඔයා මටත් කියලා දෙන සමහරලාට මම හදිස්සිය මොනවා ඉතින් වැඩක් නැහැ නේ ඉතින්. ඉතින් වැඩක් නැහැ නේ ඉතින්. මොකක් හරි දෙයක් කැඩුනොත් හරි කවුරු හරි සතෙක් හරි නැති වුණොත් හරි ඉතින් තව හිතලා වැඩක් නැහැ නේ. ඉතින් එතනින් නැහැ නේ. තව හිතලා වැඩක් නැහැ. ඒකට අපිට තවත් අවුල් වෙනවා එතකොට. ඒක වෙන්නේ. මේ අපේ ගෙදර හැමෝටම ගිටාර් ප්ලේ කරන්න පුළුවන් පුතාලා තුන් දෙනාට. ඒගොල්ලන් ආසයි. ඒගොල්ලෝ හැම විවේක වෙලාවකදීම වගේ ගිටාර් එක තමයි අතට ගන්න. ඒක ලස්සන දෙයක්. ඉතින් ඒ කියන්නේ මේ පර්ෆෝම් කරන්න ලොකුවට සින්දු කරලා එහෙම උමනාවකුත් නැහැ මේගොල්ලන්ට. දැන් මීඩියා වල සම්බන්ධතා ඉදම්ම තිබ්බත් එහෙම ඒගොල්ලන් එහෙම ඇත්තට ඒ වගේ කිම ගිහිල්ලා වැඩ කරන්න ඒක නෙමෙයි. මේගොල්ලන්ගේම ලෝකයක් තියෙනවා හැමතිස්සෙම.